විරාමයෙන් පස්සේ ඔබ නැවතත් එකතු වී සිටින්නේ පියෝ ස්පෝර්ට්ස් ක්‍රීඩාව වෙනුවෙන්ම ධනුෂ්ක සම්පත් චැම්පියන් ලීග් 2026 තරඟාවලිය ආරම්භ වෙනවා අගෝස්තු මාසේ 26 වෙනිදා. මේ තරඟාවලිය ඔබට සජීවීව නරඹන්න පුළුවන් පියෝ ස්පෝර්ට්ස් නාලිකාව හරහා. සමසෙට් වෙරෝනා කියන්නේ ඉතාලියේ සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායමක්. මේ කණ්ඩායම සහභාගී වෙනවා මේ තරඟාවලියට. ඉතාලිය විතරක් නෙමෙයි ඉන්දියාවේ කණ්ඩායමුත් මේ තරඟාවලියට සහභාගී වෙනවා. මාත් එක්ක අද මේ සාකච්ඡාවට එකතු වෙලා ඉන්නවා මේ කණ්ඩායම නියෝජනය කරන ලසින්දු සහ කණ්ඩායමේ සහාය කළමනාකරු වන ලකී මනෝජ්. ලසින්දු දැන් පොඩ්ඩක් කතා කරමුද ඔයත් එක්ක මේ තරඟාවලිය ජයග්‍රහණය කරන්න එන්නේ නේද? ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙන එන අනිත් ක්‍රීඩකයෝ ගැන ක්‍රීඩකයෝ ඉන්නවා හංසක මදුරංග කියලා ඉන්නවා වමතින් බෝල දාන අයියා කෙනෙක්. ආයි අනෝත් පෙරේරා කියලා අයියා කෙනෙක් ඉන්නවා රයිට් හෑන්ඩ් බැට් කරන. සසින්දු ඩිල්ෂාන් කියලා අයියා කෙනෙක් ඉන්නවා රයිට් හෑන්ඩ් බැට් කරන. ආයි ඉන්නවා මනෝත් තරංග කියලා අයියා කෙනෙක් ඉන්නවා ලෙෆ්ට් හෑන්ඩ් බැට් කරන. තව රුවන් මදුසංග කියලා අයියා කෙනෙක් ඉන්නවා ඕල් රවුන්ඩර් බැටි. ඕල් රවුන්ඩර් කෙනෙක් ඉන්නවා මහේෂ් ෆර්නැන්ඩෝ මනේෂ් ෆර්නැන්ඩෝ දුලාත් විමුක්ති අයියා මේ වගේ ස්ට්‍රෝං ටීම් එකක් අරගෙන තමයි ඔයාලා තරඟාවලියට එන්නේ එහෙමද? එතකොට ලකී මට චුට්ටක් කියන්නකෝ මේ ඔක්ෂන් එකට ගියේ කවුද? අපි දෙන්නම තමයි ගියේ. ආලා දෙන්නම තමයි ඔක්ෂන් එකට ගියේ. මේ සමර්සෙට් වෙරෝනා යන තැන නියෝජනය කරන්නේ ඔය දෙන්නද? මට බයයි අන්තිමේදී මැච් එක සෙල්ලම් කරන්නත් ඔය දෙන්න විතරක් ඉතුරු වෙයිද? නෑ මේ කියන්නේ ලසිඳු මලිස් මල්ලි මගේ ගෙවල් පොඩ්ඩක් ආසන්න මට්ටමේ තියෙන්නේ. කොහොද අපි දැන්ට උනත් සොෆ්බෝල් මැච් එකකට ගියොත් අපි ගොඩක් එකට ගිහලා සෙල්ලම් කරන්නේ. ඉතින් මම හිතන්නේ සමර්සෙට් වෙරෝනා එකෙන් අපේ සහායට එක්කෙනෙක් හොයනකොට මලිස මල්ලි මගේ නම යෝජනා කරලා තිබ්බා. ඉතින් අපිට කණ්ඩායම වැඩ ටික කරගන්න ලේසි දෙන්නත් එක්ක වැඩේ කරන්න යනකොට. ලසින්දු කියලාද කතා කරන්නේ මලිෂා කියලාද? ගොඩක් අය කියන්නේ ලසින්දු කියලා මම අහලා තියෙනවා. අපි පොඩි ගායි නම කියන්නේ මලිස කියලා. දැන් ලකියයි ඔයා අවුරුදු ගාණක් තිස්සේ ලසින්දුව දකිනවා ඇති. මේ ගමන ලසින්දු කොහෙන් ගිහිල්ලා නවතීද? මට නම් දැනෙන්නේ ඉතාලියෙන් නවතී වගේ. ඔව් මමත් අපිත් උපදේශයක් දීලා තියෙනවා ඉතාලිය ජපානය අඩු වයසෙන් ගිහිල්ලා ක්‍රිකට් එකත් එක්ක දැන් ගොඩක් ලංකාවේ සෙල්ලම් කරපු දක්ෂ ක්‍රීඩකෝ ලංකාවත් ඇරලා ගිහිල්ලා වෙන රටවල ලස්සන ක්‍රිකට් එකක් ගහනවා. මාත් ඉතින් උපදේශයක් දීලා තියෙන කොහොම හරි ගේමක් ගහගෙන යන්න කියලා තමයි. ලසින්දු අවුරුදු කීයක්ද දැන් ඔයා ක්‍රීඩා කරන්න ඇවිල්ලා? දැන් අවුරුදු 4ක් වගේ තමයි. ගිය අවුරුද්දේ සමර්සෙට් වෙරෝනා ටීම් එක හිටියද ධනුෂ්ක සම්පත් චැම්පියන් ලීග් එකේ? නෑ. මේ පළවෙනි පාර. ඇයි දන්නේ නැහැ නේද මේ පාර ඉදිරිපත් වෙන්න කියලා හිතුනේ? ඒක තමයි අර මං හිතන්නේ ධනුෂ්ක සම්පත් ටූර්නමන්ට් එක මීට කලින් සෙල්ලම් කරලා තින්නේ මලිස මල්ලි විතරයි. මලිෂා සෙල්ලම් කරලා තියෙනවා. ඔව්. මලිෂා කොයි කණ්ඩායමට සෙල්ලම් කරලා තියෙන්නේ? මේ ටූර්නමන්ට් එකේ තියෙන ප්‍රමිතියත් එක්ක තරඟාවලියට එකතු වෙන්න හිතුණා කියලා කලින් ලකී අයියා උත්තරයක් දුන්නානේ. ඒ නිසා මම පොඩ්ඩක් මලිෂාගේ මේ ප්‍රශ්නේ අහන්නම්. මලිෂා කොහෙද සෙල්ලම් කරේ? ඉන්දියාවේ ටීම් එකට. ඉන්දියාවේ ටීම් එකට. මට කියන්න මේ මොන භාෂාවෙන්ද දැන් ඔය ඉන්දියාවේ ටීම් එකත් එක්ක සෙල්ලම් කරද්දි කතා කරේ? ඉන්දියාවේ අපේ රටේ යවුවා අයියලා දෙන්නේ. ඒ දෙන්නාට පුළුවන් දෙමළ. දෙමළ. මයිටි බැංගලෝර් ටීම් එකයි අනිත් ටීම් එක මොකක්ද? මයිටි බැංගලෝර් ටීම් එක තමයි ආවේ. ඔයා සෙල්ලම් කරේ මයිටි බැංගලෝර් එකේද? ඒක තමයි ආවේ. එතන මට ආරංචියක් ආවනේ මයිටි බැංගලෝර් ටීම් එක මේ පරාද වුණේ අපේ ලංකාවේ ප්ලේස්ලා හරියට සෙල්ලම් කරපු නැති ඉඳ කියලා. ඒක ඇත්තද? මම බීලෝට කිව්වේ. ඒක ඇත්තද? එතකොට එහෙනම් මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ගිය අවුරුද්දේ අත්දැකීම කොහොමද කියලා? ලසින්දු සාමාන්‍යයෙන් කතා කරන්නේ නැති වුණාට මේ අවශ්‍ය වෙලාවෙදි රිදෙන්න උත්තරේ දෙනවා වගේ නේද? ලංකාවේ ක්‍රීඩකයෝ හින්දාද වැරදුනේ? ඔව් කිව්වා. කියන්න ලසින්දු මොන වගේද අත්දැකීම? අත්දැකීම ඉතින් ඇත්තටම වෙන ගොඩක් අමුතුයි. එයාලත් සෙල්ලම් කරන්නේ හම්බුනේ කොහොමද? ඒ උනාට පොඩ්ඩක් අමාරුයි සෙල්ලම් කරන්න එහෙම. ඇයි අමාරුව දන්නේ නැතුව සාමාන්‍ය දැන් ෆීල් කරන්න ගියත් මම දන්නේ නැහැ මම ෆීල් කරන්න ඕනේ දැනක්වත්. හරි. ඒගොල්ලොන්ටත් මාව අමතක වෙනවා. දැන් මම දන්නවා මට අහන්නත් කවුරුත් නැහැ. ඒගොල්ලෝ ගේම් ප්ලෑන් එක ගහද්දී සමහරක් වෙලාවට මම දන්නේ නැහැ. එතන කට්ටිය කතා කරන්නේ මට මොකුත් තේරෙන්නේ නැහැ. අර අයියා කිව්වොත් තමයි. ලසින්දු ඔයා දැන් බෝල කෙනෙක්නේ. ඔව්. ඔයා බෝල් කරන්නේ වමතින්ද? වමතින්.
ඉතින් වා බෝල් කරනකොට ඔයා ආරම්භක පන්දු යවන්න අද කීවෙනි ඕවරේද දැම්මේ ගිය පාර? ඒ පාර 4 වෙනි ඕවරේ දැම්මා. ආයි 6 වෙනි ඕවරේම දැම්මා. එතකොට එයාලා මොන වගේ උපදේශක්ද දෙන්නේ ළඟට ඇවිල්ලා මට දැනගන්න ඕනේ උපදේශක් දෙන්න ඕනේ ඇති උනත් කොහොමද දෙන්නේ කියලා. මොකද මේ හැමෝගේ මැච් තියෙනවා ධනුෂ්ක සම්පත් චැම්පියන් ලීග් 2026 මේ තරඟාවලියට එන ඉන්දිය කණ්ඩායම් කෙරෙහි. ඉතින් ඒ ගැන යම් අවබෝධයක් ඔබට ලබා දෙන්න තමයි මම මේ තොරතුරු ලසිඳුගෙන් අහන්නේ. කියන්නකෝ බෝල් කරන්න කියලා ඔයාලට කියන්නේ කොහොමද? මට කිව්වට එහෙම ගොඩක් තේරුන්නේ නැහැ. තේරුණා කියන්නේ එතකොට කොහොමද බෝල් දැම්මේ? ඔව් ඒගොල්ලෝ බෝල් කරන්න කතා කරද්දි විතරයි මම දන්නේ බෝල් කරන්න එන්න කියලා. හරි. එච්චරයි තමයි. ඉතින් ඊට පස්සේ කියන්නේ නැද්ද එයාලා ඇවිල්ලා ඉවරලා මෙතනට බෝල් කරන්න මෙයා ගහනවා වගේ එහෙම තේරුන්නේ නැද්ද මොනවද? කියන්න මොනවා හරි කිව්වා ඉතින් තේරෙන්නේ නැහැ. ඔයා එතකොට මොනවා හරි කියද්දි අහම කරාද? ඔව්. ඒකට මොනවද? අහම කරා. එතකොට මට කියන්නේ කොහොමද ඔයාගේ පර්ෆෝමන්ස් ගිය පාර? හොඳ මට්ටමේ තිබ්බේ නැහැ. හොඳ මට්ටමේ තිබ්බේ නැහැ. ඒකට හේතුව ඉතින් ඔයාගේ වැරද්ද නෙමෙයි. ඔයාට කියන දේ තේරලා නැහැනේ. නේද? ලසිදු මේ පාර මොන වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්ද සමසෙට් වෙරෝනා එක්ක එකතුනේ? කොහොම හරි දිනවන්න තමයි සමෝද කණ්ඩායම. දිනවන්න බලාපොරොත්තු වෙන්නේ. කැපී පෙනෙන දක්ෂයෝ කවුද ඉන්නේ ලකියයි මේ පාර කණ්ඩායමේ? දුලාජ් විමුක්ති කියන වමත් පිතිකරුවෙක්. එයා ඇවිල්ලා තනි අතේ ඉනිමක් වුණත් ගහන්න පුළුවන් හොඳම බැට්මන් කෙනෙක් ඉන්නවා. තනි අතේ ඉනිමක් මට ඒ වචනේ චුට්ටක් කියන්නකෝ පැහැදිලි කරලා. ඒ කියන්නේ ඕවර්ස් ටික සාමාන්‍යයෙන් ඕවර් 8ක මැච් යන්නේ. කියන්නේ මැච් එකක් ඉවර වෙනකන් හරි විකට් එකේ හිටියොත් ලොකු විශ්වාසයක් ක්‍රීඩකයන්ට තියාගන්න පුළුවන්. ඇස්සර අපේ නැෂනල් ටීමේ සනත් ජයසූරිය වගේ තමයි. හරි. වෙන? එතකොට හොඳ බෝලර්ස්ලා ටිකක් ඉන්නවා. මං හිතන්නේ නුවරින් අපි ගත්ත අස්කර් කියලා වේගවත් පන්දු යවන්නේ. ඒකට ලසින්දු මලීස ඉන්නවා. මෙයාගේ සංකලනයක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක තව අපේ ඉන්නවා ෆාස්ට් බෝලර්ස්ලා වෙනම පන්දු දෝලනය කරන්න පුළුවන් අය අපි කොහොම හරි සම්බර කණ්ඩායමක් හදලා තියෙනවා. සමසෙට් වෙරෝනා මේ පාර ධනුෂ්ක සම්පත් චැම්පියන්ස් ලීග් 2026 සීසන් 2 ජයග්‍රහණය කරන්න බලාපොරොත්තුවෙන් තමයි එන්නේ. නේද? ඒ බලාපොරොත්තුව එහෙනම් සඵල කරගන්න හැකියාව ලැබෙන්න කියලා පියෝ ස්පෝර්ට්ස් අපි හදවතින්ම ඔබේ කණ්ඩායමට සුබ පතනවා. බොහොම ස්තුතියි ලකි සහ ලසින්දු අද දවසේදී අපිත් එක්ක අපේ මැදිරියට එකතු වුණාට. ඒ වගේම තමයි ධනුෂ්ක සම්පත් චැම්පියන්ස් ලීග් 2026 මේ තරඟාවලිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්න කියලා ඒ සංවිධායක මණ්ඩලයට හදවතින්ම සුබ පතන ගමන් මම මතක් කරන්න කැමති පියෝ ස්පෝර්ට්ස් ක්‍රීඩාව වෙනුවෙන්ම අපි සූදානමින් ඉන්නවා මේ තරඟාවලිය අගෝස්තු මාසේ 26 වෙනිදා ඉඳන් දවස් 5ක් පුරාවටම සජීවීව ඔබ වෙනුවෙන් අරගෙන එන්න. සූදානම් වෙන්න සැහැල්ලු පන්දුවේ ඒ අත්දැකීම විඳගන්න පියෝ ස්පෝර්ට්ස් ඔස්සේ. Pio Sports, Clean Up,